Hello boys and girls. ඉතින් මොකද වෙන්නේ කල්ල සෙට් එක ඉතින් මචං ඔන්න අදත් හෙන්සෝ සුපිරි වීඩියෝ එකක් කරන්. ඉතින් යාළුවනේ මොකක්ද අද වීඩියෝ එක කිව්වොත් ඉතින් ගොඩක් කට්ටිය ආසාවෙන් හිටියා මචං ඉතින් මැප් එකට අශ්ව වෙනවා කියලා. ඉතින් අශ්වයෙක් කියලා මොකෙක්වත් දීලා නැහැ. ඉතින් මං හිතන්නේ මොකක් හරි පැච් අප්ඩේට් එකකින් මේ මොකක් හරි දෙයි අශ්වයෝ කියලා මොකෙක් හරි දෙයි. ඉතින් ඒකට ස්කින් එහෙමත් එන්න දෙනවා. ඉතින් මං අප්කමින් වීඩියෝ එකක් ගෙනල්ලා ඕගොල්ලන්ට ඒ ටිකත් පෙන්නන්න. ඉතින් අනිවාර්යයෙන්ම මේ ටිකත් පෙන්නන්න. ඉතින් අශ්වයෝ මචං දීලා දෙනවා අපේ ක්‍රාෆ්ට්ලන්ඩ් මැප් එකට. හරිද? ඒ කවුරු හරි හදපු එකක් දන්නෙත් නැහැ. ඉතින් අර තියෙනනේ 1 vs match එහෙම මේ ක්‍රාෆ්ට්ලන්ඩ් මැප් වල එහෙම. ඉතින් ඒ වගේ තමයි මේකත් ක්‍රාෆ්ට්ලන්ඩ් මැප් එකක්. ඒ කෝඩ් එක ඉතින් මම පැත්තෙන් දාලා තියන්න අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ සර්ච් කරලා බලන්න. ඉතින් මචං මගේ වීඩියෝ බලන ගොඩක් ඔයගොල්ලෝ ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැහැ. ඉතින් අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න මචංලා. ඉතින් මචං වැඩි කතා ගන්න ඕනේ නැහැ මචං. අද ඉන්ට්‍රෝ එකට අනිවාර්යෙන්ම මචං ෂෙයා කරලා සෙට් වෙන්න. හරිද? එහෙනම් මචං වැඩි කතා නැතුව මචං අපේ අද වීඩියෝ එකට ඉතින් බොයිස් ඉතින් ඔයගොල්ලෝ ඉතින් ඔක්කොම කලින් ගේම් එකට ලොග් ගියන්. ඉතින් ඉස්සෙල් ගේම් එකට ලොග් ගියන්. හරිද? ලොග් ගිහලා පාලයන් මචං ක්‍රාෆ්ට්ලන්ඩ් මැප් එක තියෙන මම මාක් කරලා දිනවා. ඒක ඔබහන් ඒක එබුවට පස්සේ මචං ඔන්න වගේ තැනකට එනවා. එතන ආවට පස්සේ මචං ඔන්න මැප් කෝඩ් මැප් නේම් කීවර්ඩ්ස් කියලා තියෙන අන්න ඒකට මචං ටච් එකක් දියන්. සර්ච් බාර් එකක් වගේ එකක් තියෙන නේද? ඒ ටච් එක දුන්නා පස්සේ ඕගොල්ලෝ අර මං කියපු කෝඩ් එක දෙන සර්ච් කරලා මැප් එක සිලෙක්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ ඕගොල්ලෝ සෝලෝ ප්ලේ දීලා මේ මැප් එකට යනවා. ගිය ගමන් මචං ඕගොල්ලෝම වැටෙනවා මචං මෙන්න මේ වගේ ප්ලේස් එකකට. හරිද? يعني මුලින්ම වැටෙන්නේ මේ ගාලා. ඒ කියන්නේ අර අශ්ව ගාලා තියෙන තැනට තමයි ඕගොල්ලෝ මුලින්ම වැටෙන්නේ. එතෙන්ට ගියාට පස්සේ ඕගොල්ලන්ට පුළුවන් ඉතින් ඔය පේනවා ඔය හදපු එක්කෙනාගේ නම ගහලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ මුලින්ම ගන්නයක් ගන්න. හරිද? මේක මචං අශ්වයාගේ පිටේ යද්දී අර ගන්න එක අරන් අර කියන්නේ ෆයර් කර කර යද්දී පට්ටම චිල්ලයක් තියෙනවා. හරිද? මම ඔයගොල්ලන්ට කියලා පෙන්නනවා අපි කඩුව අයින් කරගමු. කඩුව අයින් කරගෙන ඉතින් මේකේ ඉන්න අශ්වයෝ එක එක જાති ඉන්න. හරිද? දුඹුරු පාට අශ්වයෝ ඉන්නවා. ඉතින් පට්ටම ලස්සනයි උනුත් ඕගොල්ලන්ට පේන්නේ නැති. හැබැයි උන්ගේ මචං ඇස් පේන්නේ නැති සීන් නැති. ඇස් පේන්නේ එකේ උන් අර ඇස් එහෙම නිකන් අර ඒම් කරලා කියන්නේ එච්චර ලස්සනට පේන්නේ. ඉතින් සුදු පාට උන්නම් පට්ටම ක්වොලිටියට හදලා තියෙනවා. ඔයගොල්ලන්ට පේන්නේ නැති උන්ගේ ඇනිමේෂන් එහෙමත් ක්වොලිටි උන්ට මචං ඉතින් නිකන් අර අතින් එහෙම ෆයර් කරද්දි මචං උන්ගේ ඇනිමේෂන් එක නෝම බලන්න ඕගොල්ලෝ. අර උඹලා ඉතින් වෙන මොනවත් බලන්න එපා ඉතින් බලනවා කියලා. අර උන්ට මචං අතින් ෆයර් කරද්දි වෙනම ඇනිමේෂන් එකක් කරනවා. හරි? දැන් මුට ෆයර් කරා අර උනිකන් අර ඔළුව ගසනවා වගේ සීන් එකක් කරනවා. ඉතින් මේකම තමයි මම හිතන්නේ මචං අපේ අප්ඩේට් එක කියන්නේ අර පැච් අප්ඩේට් එකෙන් පස්සේ එන්නේ. හරිද? ඉතින් මුන්ට ස්කින් එහෙමත් එන්න තියෙන. ඉතින් මම කලින් කිව්වා වගේම ඉතින් මචං මුගේ රයිඩ් එක දිරවන ඉතින් කියන්නේ වාහන ළඟට ගියාම නිකන් අර වාහනේ නගින්න තියෙන බන් එක වගේම තමයි. ඉතින් මේකෙත් ඒ වගේ එකක් තමයි තියෙන්නේ. හරිද? මේකේ මචං ඔටෝ පයිලට් කියලා මෝඩ් එකක් තියෙනවා. ඒක දාලා මචං ඕගොල්ලන්ට පුළුවන් ස්කින් එක හරෝ මූව් නිකන් අර කාර් ගේම් තියෙන මචං. ඒ වගේ නිකන් මූව් හරෝ ඒවා දැන්. හරිද? ඒ වගේම මචං තව දෙයක් කියන්න තියෙනවා. හරිද? කලින් කිව්වා වගේම මචං මගේ වීඩියෝ බලන ගොඩක් කොල්ලෝ මම තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැහැ. ඉතින් අනිවාර්යයෙන්ම මම සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න. ඉතින් මේ වගේ වීඩියෝ ඕගොල්ලන්ට මගෙන් හැමදාම බලාගත්ත හැකි. ඉතින් මචං සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න. එන්න මචං අපි ආයේ වීඩියෝ එකක් කතා කරමු වීඩියෝ එක ගැන. ඉතින් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මූව මෙහෙම දීලා මචං අර උඩ තියෙන බටන් එක තියෙන. ඒක ඕගොල්ලෝන්ගේ නම් අර පැත්තකට වෙන්න ඇත්තේ. ඒක ඊට පස්සේ මූ නිකන් අර අශ්වය මචං අර උඩ ඉස්සරහ කකුල් දෙක ඉස්සරහට දාලා කෑ ගහන්නේ. අන්න ඒ විදිහට මචං කෑ ගහනවා. හරිද? අපි මූ උස තැනකට එක්කයන්. හරිද? උස තැනකට එක්කන් කියලා මේක කල්ලා බලමු. තව දෙයක් කියන්න ඕනේ බොයිස්. ඉතින් ඕගොල්ලෝ මේ ආව නිකන් අර වතුර කියන්නේ ගොඩක් වෙලා පැද්දොත් අශ්වයෝ වෙන මොනවත් හිතන්න එපා. ඉතින් පදිනවා කියන්නේ එහෙම නෙමෙයි. මූ නිකන් රයිඩ් කරොත් එහෙම මේ මූ මැරෙනවා. ඉතින් උඹ උස තැන් වලින් පැන්නොත් මූ මැරෙනවා. මුගේ මේ ඔලන් පේනවා මෙතන නිකන් මේ තියෙන අශ්වයනේ චෙස් බෝඩ් එකේ තියෙන්නේ මචං. අන්න ඒ වගේ තියෙනවා. ඉතින් මුගේ ඔළුවක්. හරිද? මූගෙන් දැන් උඩ කිදම් පැන්නොත් එහෙම මේ අර බලන්න අර ඔළුවේ හෙල්ත් එක බහිනවා. ඉතින් හරිද? අර උඩ කිදම් බැන්නොත් ඉතින් ඕගොල්ලෝ මූව මැරුවොත් එහෙම මූ නිකන් විනිවිද පේනවා වගේ නැතුව ගිහිල්ලා මූ මැරෙනවා. ඉතින් ඒකත් මචං මේ අප්ඩේට් එකෙන් පස්සේ වෙයි. ඉතින් ඒ කියන්නේ අර පැච් අප්ඩේට් එකෙන් පස්සේ දැන් අප්ඩේට් එක දීලා ඉවරයිනේ. අපි මූව අර ඉස්සරහ දෙන ගාල උඩ රික්කගෙන. හරිද? මූව මචං පදින්න එන අමාරුයි බං. ලැග් වෙනවා බං ෆෝන් එක මූව පදිද්දි. ජරා කබල් ෆෝන් එකක් බං මං ගන්නවා දැන්. ස්පීඩ් ෆෝන් එකක් ගන්න ඕනේ. ගෙනාට පස්සේ අන්බොක්ස් වීඩියෝ එකක් දාන්නම් මං අනිවාර්යෙන්ම. ඉතින් බලන්න ඕගොල්ලෝ දැන් මූව මේ අපි ගාල උඩ අම්මට සිටි පිටිපස්සේ රිවර්ස් එකට ගත්තා මචං මූව යනවා බං ජෙට් එක වගේ. පාලනය කරන්න එනවා අමාරුයි බං මූව. අපි මූව ගාල උඩ රික්කයන්. ගාල උඩ රික්කන් ගිහිල්ලා මේ දෙමු රජ සීන් එක යන්න. ඔයගොල්ලෝ දකින්න ඉතින් මම මූව මේ කියන්නේ මුගේ ඇඟ උඩ මේ කියන්නේ මූව මේ පදිද්දි මේ අර පදින ගමන් ෆයර් කරද්දි මචං පට්ටම චිල්ලයක් තියෙනවා. රීලෝඩ් කරද්දි එහෙම පට්ටම චිල්ලයක් තියෙනවා. ඒක මචං ඇත්ත විදිහටම හදලා තියෙනවා. ඉතින් හරිද? ඉතින් මං හිතන්නේ අප්ඩේට් එකෙන් පස්සේ මුගේ පිටේ යන ගමන් මේ එනිමින්ට ෆයර් කරන්නත් පුළුවන් වෙයි. හරිද? ඉතින් යාළුවනේ ඔහොම තමයි ඉතින් අද වීඩියෝ එක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා සෙට් වෙන්න. ඉතින් අපි අදට ගිහින් එන්නම්. හැමෝටම good bye.